අද අරගෙන ආවේ ඔයාලා ආසම විදිහේ සොම්බි මූවී එකක්. කතාව ගලාගෙන යන්නේ තාත්තෙක් තමන්ගේ දුවව සොම්බින්ගෙන් ආරක්ෂා කරන්න දන්න උත්සාහය වටා. මුගේ නම My Daughter is Zombie. අපිට පෙන්නනවා ලී කියන පුජ්‍යලව. මෙයා දොරත් අරගෙන ගේ ඇතුළේ යද්දි දකින්නගේ දුව සූ බිම ඉඳගෙන ඉන්න විදිය. මේලයි සූ ලී පැත්තට හැරෙනවත් එක්ක මෙයා සොම්බි බවට පරිවර්තන වෙලා ඉන්නේ කියලා අපිට පෙන්නනවා. නමුත් ලී නම් එක දැකලා පුදුම වෙන්නේ නැහැ. එයා සූ ළඟට ගිහින් ඉඳ ගන්නවා. මේලයි සූ ලීව හපා ගන්නත් හදනවා. අපිව අරගෙන යනවා සොම්බි වෛරසය පැතිරෙන්න කලින් දවස් කීපයකට. මේ දවස නම් ඊටාම සාමකාමී දවසක්. ලී සත්තු උද්‍යානයක තමයි වැඩ කරන්නේ. අපිට පෙනෙනවා සූව. එයා සින්දුවක් දාගෙන නටන ගමන් තමයි ඉන්නේ. සූ ළඟ ඉන්න පූසා ටීක දිහා බලාගෙන ඉන්නවා. ටීක පෙන්නනවා සොම්බි වෛරසයේ ආසාදිත වුණු පිරිසක් පුද්ගලයන් කීප දෙනෙකුට පාර දෙන විදිය. අද තමයි සූගේ 15 වෙනි බර්ත්ඩේ එක. ලීසා සූ බර්ත්ඩේ එක පොඩියට සමරනවා. පූසා නම් මේදී අකපැත්තෙන් වගේ බලාගෙන ඉන්නේ. මොකද මේ සුඩ මාළු කැලලක්වත් නැති නිසා. මේ වෙලාවේ මේ දෙන්නට එළියෙන් ශබ්දයක් ඇහෙනවා. මේත් එක්ක මේ පැත්ත බලද්දි දකින්න කාන්තාවක් සහ පිරිමියෙක් ඉන්නේ ඉතින්. මේක දැකලා ලී කියනවා බලන්න කර දෙන රොමැන්ටික් විදිහට නටලා ලස්සන කියලා. මේ දෙන්නට හරියටම තේරෙන්නේ නැහැ එතන මොකද්ද වෙන්නේ කියලා. මේ වෙලාවේ කාන්තාව පිරිමි කෙනාගේ බෙල්ලෙන් කෑල්ලක් කඩලා ගන්නවා. මේ නිසා මේ දෙන්නට තේරෙනවා එතන භයානක දෙයක් සිද්ධ වෙනවා කියලා. මේ වෙලාවේ සොම්බි කාන්තාව මේ පැත්තට එන්න පටන් ගන්නවා. මේ නිසා ලීසාසු මෙතනම හැංගෙනවා. සොම්බි කාන්තාව ළඟටම එනවා. මේත් එක්කම සොම්බි කාන්තාව වීදුරුවට එක දිගට ගහලා ඒක බිඳලා දානවා. මේ වෙලාවේ සොම්බි කාන්තාවට ලී කියනවා පොලිසියට කතා කරන්න කලින් මෙතන පිරිසිදු කරලා දාන්න කියලා. නමුත් එහෙම කියලා නම් හරියන පාටක් නැහැ. සොම්බියා ගේ ඇතුළට එන්න පටන් ගන්නවා. මේ දෙන්න ඉක්මනටම ගෙදරින් එළියට දුවන්න පටන් ගන්නවා. නමුත් පාරට ඉති දකින්න සොම්බින් විදිහට පරිවර්තන වුණු මිනිස්සු ගොඩක් පාරේ ඉන්නවා කියලා. සොම්බින් එක දිගට මිනිස්සුන්ට පාර දෙන්න පටන් ගන්නවා. අපිට පෙන්නනවා සොම්බි බල්ලෙකුත් ඉන්නවා කියලා. ලී මේ වෙලාවේ කියනවා අපි වගේ අම්මගේ ගමට යමු කියලා. මෙතනින් බේරෙන්න ඕන හින්දා මේ දෙන්න සොම්බි විදිහට රඟපානවා. මේ දෙන්නට වැඩි වෙලාවක් නම් මෙහෙම රඟපාන්න වෙන්නේ නැහැ. සොම්බින්න මෙයාලා මිනිස්සු කියලා දැනෙන්න පටන් ගන්නවා. මේත් එක්කම සොම්බින් මෙයාලා පස්සේ පන්නනවා. දිගටම දුවගෙන යද්දි එකපාරට සුව බිමට වැටෙනවා. සොම්බි ආච්චි කෙනෙක් සුව කන්න ළඟටම එනවත් එක්කම ලී එමෙද්දට එනවා. සොම්බි ආච්චි ලීගේ අත හපා ගන්නවා. නමුත් ලීගේ වෙලාවට සොම්බි ආච්චි බොරු දස් සෙට්ටයක් තමයි දාගෙන ඉඳලා තියෙන්නේ. මේ දෙන්න ආයෙත් දුවන්න පටන් ගන්නවා. මේ දෙන්නට කොහොම හරි පුළුවන් වෙනවා ඒ ළඟම තියෙන කාර්යයක් අරගෙන මෙතනින් පැන ගන්න. මේ නිසා ලීට සහ සූට සොම්බින්ගෙන් බේරෙන්න පුළුවන් වෙනවා. ටිකක් දුර යනකොට සූයාගේ අත පෙන්නනවා. මේ වුණටත් එයාගේ අත සොම්බියෙක් කපා ගාලා. එයාගේ අත කාලා තියෙන පොඩි සොම්බි පැටියෙක්. මේ නිසා ලීට මාර මවුල්. මොකද එයාගේ දුවව ආරක්ෂා කරගන්න බැරි වුණ නිසා. ලීගෙන අපි ඉක්මනට හොස්පිටල් එකට යමු කියලා. මේ වෙලාවේ සූගේ ඇඟ පුරා වෛරසය පැතිරෙන්න පටන් ගන්නවා. මේ නිසා සූව ටිකෙන් ටික සොම්බියෙක් විදිහට පරිවර්තන වෙනවා. එකපාරටම සොම්බියෙක් වුණ සූ ලීට පාර දෙන්න පටන් ගන්නවා. මේ නිසා කාර් එකේ පාලනය නැති වෙලා මාර්ග බාධක කීපයක වැදෙනවා. ලීට කොහොම හරි පුළුවන් වෙනවා සූව පාලනය කරගන්න. අපිට වෙන්නනවා දැන් රෑ වෙලා කියලා. මේ වෙලාවේ මෙතනට කිම් එනවා. මෙයා තමයි ලීගේ අම්මා. කිම් අහනවා සූ කොහෙද ඉන්නේ කියලා. ලී බොරුවට ගෙන ඇර ටිකක් අසනීපයි කියලා. කිම් කලබල වෙලා සූ වෙන කාමරයට දූගෙන යනවා. සූ කිම් දිහා අමුතු විදිහට හැරිලා බලනවා. එකපාරට සූ කිම්ම හපා ගන්න එයා පැත්තට කඩා බනිනවා. කිම් කුඹු සටන්කාරයෙක් වගේ සූට පාර දෙනවා. මේ වෙදි සූ පුටුවට තියලා බැඳලා. මේ වෙලා තියෙන දේ නිසා කිම් එක දිගට මණ්ඩනවා. ටීවී කියන නිවුස් වලින් කියනවා රජය මේ වෙනකොටත් හැම පාරක්ම ඔගේ අවහිර කරලා තියෙන කියලා. ඒ වගේම සොම්බි වෛරසය පැතිරෙන එක පාලනය කරන්න ඕන නිසා සොම්බි වෛරසය ආසාදින වුණ හැම කෙනෙක්ම මරලා දානවා කියලාත් කියනවා. මේ නිසා ලීට සහ කිම්ට මාර මවුල්. ඔන්න ඊළඟ දවසේ ලී රෝහලකට යනවා කියලා පෙන්නනවා. රෝහල ඇතුළට ගිහලා පස්සේ ලී දකිනවා දැන් ඇතුළේ තියෙන තත්ත්වය ඉතාම භයානකයි කියලා. මෙතන ඉන්න පිරිමෙක් සොම්බියෙක් විදිහට පරිවර්තන වෙලා පුද්ගලයෙකුට පාර දෙනවා. මේ නිසා හමුදා පටෙන් කීප දෙනෙක් ඇවිත් සොම්බියට වෙඩි දිනවා. මේ නිසා ලීට තේරුම් වෙනවා රෝහලෙන් නම් සූට කිසිම උදව්වක් ගන්න බැරි වෙයි කියලා. කොහොම නමුත් ලී ගෙදර ගිහින් නිවුස් බලනවා. මේ වෙලාවේ නිවුස් වලින් කියනවා වෛරසය ආසාදනය වුණ කවුරුම හරි දැක්කොත් වහාම පොලිසියට දන්වන්න කියලා. ඒ වගේම මේවා පාර හරින ඕනෑම කෙනෙකුට මරණ දඬුවම් ලබා දෙනවා කියලාත් කියනවා. ලී වෙන කරන්න දෙයක් නැති නිසා සුව වල දාන්න තීරණය කරනවා. ලී සුව වල දාන්න පුළුවන් තරම් වලක් කපලා එයාව මරන්න ලෑස්ති වෙනවා. නමුත් තාත්තා කෙනෙක්ට තමන්ගේ අත් දෙකෙන් දරුවෙක් මරලා දාන්න තරම් ශක්තියක් නැහැ. ලී සුව මරණ වැඩි අත්හැරලා දානවා. එකපාරට කිම් සවලක් කරන් සුව මරන්න හදනවා. ලී කිම්ව නවත්තන්න දුවත් කිම් කියනවා ගවර්න්මන්ට් එකෙන් මේ ගැන දැනගත්තොත් අපිට මරණ දඬුවම් ලැබෙයි කියලා. මේ දෙන්න මේ ගැන තරග කරන අතර සුව මෙතනින් පැනගෙන. සා කිම් සුව ගම පුරා හොයනවා. මේ දෙන්න වෙයාවුස් ළඟට ඇවිත් ඒක පරීක්ෂා කරනවා. ඒක ඇතුළේ ඉඳලා සුව හොයාගන්න පුළුවන් වෙනවා. මේ වෙයාවුස් එකේ තමයි සුව අම්මත් එක්ක පොඩි කාලේ ඉඳන් සෙල්ලම් කරලා තියෙන්නේ. ලී සුව කැමතිම සින්දුව ප්ලේ කරනවා. මේ නිසා සුව සොම්බියෙක් වෙලා හිටියත් ඩාන්ස් කරනවා. මේ දවසේ රෑ වෙලා ලීසා කිම් විද්‍යාඥයන් කණ්ඩායමේ වීඩියෝ එකක් බලන අතර මේ විද්‍යාඥයා කියනවා අපි මීයන් යොදාගෙන සොම්බි වෛරසය ගැන පරීක්ෂණයක් කරා කියලාත් බොහෝ දුරට සොම්බි වෛරසය යථාර්ථයට පත් කරන්න පුළුවන් වෙයි කියලාත් කියනවා.
කිම් රැට කන්න බිත්තර වලින් කෑමක් හදලා සූට කවන්න හැදුවත් සූ ඒව කන්න කැමති නැහැ. සූගේ අවධානය තියෙන්නේ මේ සූට තියෙන පෝක් කරි දිහාට. කිම්ගේ ගෙවල් පැත්තට කාර් එකක් එනවා කියලා පෙන්නන අතර මේ ඉන්නේ ලීගේ පොඩි කාලේ යාළුවෙක්. මෙයාගේ නම ජෝ. මේ වෙලාවේ ලී ජෝගේ ඇතුළට යන්න හදන එක නවත්තන්න හැදුවත් ජෝගේ ඇතුළට ඔලුව දානවා. ජෝ දකිනා සොම්බියෙක් විදිහට පරිවර්තනය වෙලා ඉන්න සූව. මේත් එක්කම ජෝ පොලිසියට කෝල් කරන්න හදනවා. නමුත් ලී ජෝන්ගෙන් ෆෝන් එක බලෙන්ම අරගෙන වෙලා තියෙන දේ ගැන පැහැදිලි කරනවා. ඊ සොම්බියෙක් වෙලා ඉන්න සූ ඩාන්ස් කරන වීඩියෝ එකකුත් පෙන්නනවා. ලී කියනවා සූ ආයෙත් යථාර්ථයට පත් කරන්න පුළුවන් වෙයි කියලා. ඔන්න ඊළඟ දවසේ උදේ ජෝසා ලී සූ ගැන කතා කරන ගමන් ඉන්නවා. ලී කියනවා ඔය සමාගම් මේ වෙනකොටත් මේකට බේතක් වාගේ නැති කියලා. නමුත් ජෝ සූ යථාර්ථයට පත් කරන්න වෙනත් ක්‍රමයක් කියනවා. එයාගෙන සූ ට්‍රේන් කරමු කියලා නැවත මිනිස්සෙක් විදිහට යථාර්ථයට පත් වෙන්න. මේ කට්ටිය මේක කරන්න මිනිසුන් වාසය කරන්නේ නැති දූපතකට පුංචි බෝට්ටුවකින් යනවා. කොහොමනොත් මේ කට්ටිය සූ ට්‍රේන් කරන්න පටන් ගන්නවා. මේ කට්ටිය ඉස්සෙල්ලාම සපා කන එක වළක්වන්න පුහුණු කරනවා. නමුත් මේ වෙලාවේ සූ ජෝ පස්සෙන් පන්නනවා. ඔන්න ඊළඟට ලී ඇස්පිල්ලම් ගහන්න සූව ට්‍රේන් කරනවා. මෙතන ඉන්න කිටියත් ඇස්පිල්ලම් ගහන විදිය කරලා පෙන්නනවා. සූ ලීට ඇටැක් කරන්න හැදුවත් විසිල්ලක් ගහන නිසා ඒක නවත්තනවා. දවසින් දවස මේ විදිහට සූව පුහුණු කරනවා. නිවුස් වලින් කියනවා මේ වෙනකොටත් ආසාදිත පුද්ගලයන් සංඝය අඩු කරන්න ගවර්න්මන්ට් එක සමත් වෙලා තියෙනවා කියලාත් ආසාදිත පුද්ගලයන් ගැන තොරතුරු දෙන ඕනම කෙනෙක්ට ඩොමිනියන් 100ක තයාගයක් දෙනවා කියලාත් කියනවා. නමුත් මේ කට්ටිය සූව ට්‍රේන් කරන එක දිගටම කරගෙන යනවා. මේ නිසා සූව ටිකෙන් ටික මිනිස්සෙක් විදිහට යථාර්ථයට පත් වෙන ගමන් තමයි ඉන්නේ. මේ විදිහට කාලය ගත වෙලා යනවා. දැන් සූට අතක් දුන්නත් එයා හපන්නේ නැහැ. නමුත් සූ නැවත හිටපු තත්ත්වයට ගන්න එක හිතන තරම් ලේසිත් නැහැ. කිම් මේ වෙලාවේ කියනවා සූට මේකප් එකක් දාන්න කියලා. ඒ නිසා ලී යනවා සැලොන් එකකට. මෙතනදී ලී දකින්න එක පොඩි කාලේ ගැහණු යාළුවෙක්. මෙයාගේ නම ෂින්. ලීයා දකින්න කලින් මෙතන හැංගෙනවා. නමුත් ෂින් එක දැකලා ලී ළඟට එනවා. මේ දෙන්න කායක යන ගමන් ගෙවුණු අවුරුදු කිහිපය ගැන කතා බහ කරනවා. ෂින් කියන එයා උසස් පාසලක ගුරුවරියක් විදිහට වැඩ කරන ගමන් හිටියේ කියලා. ඒ වගේ මෙයා කවදාවත් ගමට එයි කියලා එයාවත් හිතුවේ නැහැ කියලා කියනවා. ලී කියනවා එයා ඉන්නේ අම්මා සායාගේ දුවත් එක්ක කියලා. මේ වෙලාවේ ෂින් පුදුම වෙනවා. ලීට දුවෙක් ඉන්නවා කියලා කියපු නිසා. ෂින් කියනවා එයාට සුව බලන්න ඕන කියලා. නමුත් සුව සොම්බියෙක් වෙලා ඉන්න හින්දා ලී එක අදිමදි කරනවා. මේ වෙලාවේ ලී කායකෙන් බෑලා ඉතිරි ටික පයින් යන්න පටන් ගන්නවා. අපිට පෙන්නනවා ලීසා ජෝ කෑම කන ගමන් ඉන්න අතරතුර මෙතනට ෂින් එනවා. ජෝ කියනවා එයා තමයි ෂින්ට ආරාධනා කරේ කියලා. මේ තුන් දෙනා පොඩි කාලේ ඉඳන් හොඳම යාළුවෝ. ෂින් කියනවා එයා යන ස්කූල් එකට සුවවත් ඇතුළත් කරන්න කියලා. නමුත් ලී කියනවා ගමේ තියෙන ස්කූල් එක හොඳයි කියලා. ෂින් කියනවා සොම්බින්න ගොඩක් වෛර කරනවා කියලාත් එයාගේ හිටුපෙම මත සොම්බෙක් වුණ නිසා එයාගේ අත් දෙකම මරලා දැම්ම කියලාත් කියනවා. එයා කියනවා ඒක වෙන කෙනෙක්ට කරන්න දෙන්න හොඳ නැහැ කියලා. මේ වෙලාවේ ලීසා ජෝ හොඳටම බය වෙනවා. ඔන්න ඊළඟට ලී ෂින්ගේ ෆොටෝ ගෙපේ බලන ගමන් ඉන්නවා. ලීට තේරෙනවා ෂින් දක්ෂ ජූඩෝ ක්‍රීඩිකාවක් කියලා. මේ වෙලාවේ සූ ටීවී කියන ෆෙස්ටිවල් එකක් දිහා උනන්දුවෙන් බලාගෙන ඉන්නවා. ලීට ඕන සූවත් ඒ උත්සවයේ තියෙන තැනට එක්කගෙන යන්න. ලී සූගේ පරණ ෆොටෝ ගෙපේ බලන ගමන් ඉද්දි සූ මෙතනට එනවා. මේ වෙලාවේ සූ යථාර්ථයට පත් වෙලා තමයි ඉන්නේ. සූ ලීත් එක්ක කතා කරනවා. ඒ වගේම දෙන්න එකට නටන්නත් පටන් ගන්නවා. නමුත් මේ ඔක්කොම ඉලූෂන් එකක් විතරයි. ලී ජෝ හම්බෙලා කියනවා සූව ඕස්ලෑන්ඩ් වල තියෙන ෆෙස්ටිවල් එකට එක්කන් යන්න ඕන කියලා. එයා කියනවා සූට මේ නිසා කලින් දේවල් අය මතක් වෙයි කියලා. නමුත් ජෝ කියනවා එතන මිනිස්සු ගොඩක් ඉන්නවා. ඒක භයානක වැඩක් කියලා. නමුත් ලී බෑගාපත්තලා ජෝගෙන් මේ දේ ඉල්ලනවා. ලී ගෙදරට යද්දි දකිනවා ෂින් යාළුවා ගෙදරට ඇවිත් කියලා. මේ නිසා ලී ගොඩක් පුදු වෙනවා. මේ වෙලාවේ සූ නැගිටලා බාත්රූම් එකට යන්න හදනවා. මේත් එක්කම ෂින් සූ ඉන්න පැත්තට යන්න පටන් ගන්නවත් එක්කම ලී ඉක්මනට ඇවිත් ඒක වළක්වනවා. ලී ෂින්ව ගෙදරින් එලව ගන්නවා. මේ නිසා ෂින්ට මාරම අවුල්. ඊළඟ දවසේ උදේ කිම් සූව සොම්බෙක් වගේ පේන්නේ නැති වෙන්න මේකප් කරන ගමන් ඉන්නේ. සූව මේකප් කරන දිහා කිටිය අමුතු විදිහට බලාගෙන ඉන්නවා. මේ වෙලාවේ ජෝ තෝර්ගේ කිට්ටයක් ඇඳගෙන එනවා. අපිට සූව පෙන්නනවා. එයා සොම්බෙක් කියලා කාටවත් හිතාගන්න බෑ. මේ කට්ටිය දැන් ෆෙස්ටිවල් එකට යන්න පිටත් වෙනවා. කිම් යාගේ වැඩේ වරින්ද ගමේ තියෙන උත්සවයකට යන්න බයිසිකලයකින් පිටත් වෙනවා. මේ උත්සවය පවත්වන ප්‍රධාන හේතුව මේ ගම්මානයේ සොම්බි වෛරසෙන් ආරක්ෂිත ගම්මානයක් බවට පත් වෙච්ච නිසා ඒක සමරන්න. මේ වෙලාවේ ගමේ ප්‍රධානියා කිම්බෙන් අහනවා ඇයි සූ ස්කූල් ආවේ නැත්තේ කියලා. ඒ වගේම ප්‍රධානියා කියනවා අනිවාර්යෙන් ගමේ ළමයි ස්කූල් යන්න ඕන කියලා. කිම් මේ කිසිම ප්‍රශ්නයකට උත්තර දෙන්නේ නැතිව මෙතනින් යනවා. දානියා එකපාරටම කියනවා දැන්ම නවතින්න කියලා. ඒ වගේම එයා කියනවා දැන් තමයි පාටිය පටන් ගන්න කියලා. හැමෝම සින්දු කියන ගමන් නටන්න පටන් ගන්නවා. මේක තනිකරම DJ පාටියක් වගේ. අපිව අරගෙන යනවා ඕස්ලෑන්ඩ් වල තියෙන ෆෙස්ටිවල් එකට. ලී ජෝ සහ සූ චිත්‍රාදිනෝ එක එක ක්‍රීඩා කරනවා. මේ වෙලාවේ ලී ගොඩක් සතුටින් ඉන්නේ. ජෝ මේ වෙලාවේ සතුටු විදින ආටිකල් එකක් පෙන්නනවා. ඒකේ තියෙන විදිහට මේ වෙනකොට සොම්බි වෛරසයට ප්‍රතිනාශකයක් හොයාගෙන. මේ නිසා සූව යථාර්ථයට පත් කරන්න පුළුවන් නිසා දෙන්නටම ගොඩක් සතුටුයි. කොහොම නමුත් ලී සූ දිහා බලද්දි තවදුරටත් එයා එතන නැහැ. මේ නිසා ලීසා ජෝ කලබල වෙලා එයා හැමතැනම හොයන්න පටන් ගන්නවා. අපිට පෙනෙනවා සූ එයා මොකක් හරි දෙයක් ඉව කර ඉස්සරහට ඇවිදගෙන යනවා. සූ කඩයල් ළඟට ගිහින් එතන තියෙන දෙයක් අරගෙන මෙතනින් යනවා. වාසනාවට ලී දකිනවා සූ. එයා ඉක්මනට ගිහින් සූව බදා ගන්නවා.
මෙතන කඩේ අයිතිකාරය ඇවිත් කියනවා මෙයා මේවට සල්ලි කිව්වේ නැහැ කියලා. මේ නිසා ලීයාගෙන් සමාව ඉල්ලනවා. මේ අතරම සූ හිමීට දෙයක් කියනවා. මේක ඇහුණු ලීට සහ ජෝට මාරම සතුටුයි. මොකද සූ සොම්බි වෛරසය හැදුණු දවසේ ඉඳන් වචනක්වත් කතා කළේ නැහැ. ඔන්න අපිට පෙන්නනවා කිම්. එයා ගේට්ටුවත් අරගෙන ඇතුළේදී දකිනවා ෂින් ඉන්නවා කියලා. එයා බිම ඉඳගෙන හෙල්ලෙන්නව නැතුව ඉන්නවා. මේ වෙලාවේ ෂින් කිම්ට පොතක් දෙන අතර මේ පොතේ අලවලා තියෙන ෆොටෝ වල ඉන්නේ සොම්බියෙක් වෙලා ඉන්න සූ. කිම් කතාවක් කියන්න පටන් ගන්නවා. එයා කියනවා එළිගේ දුව නෙවෙයි කියලා. ඒ ලීගේ සහෝදරගේ දුව කියලාත් කියනවා. සූ පොඩි කාලේ ඇත්තම තාත්තා සූගේ අම්මත් එක්ක රන් වෙලාලෝ දාලා ගියා. එදා ඉඳන් ලී සූව එයාගේ මුලුවක්කේ බලන්න කියනවා. නමුත් එක දවසක් සූගේ අම්මා ඇක්සිඩන්ට් එකක් වෙලා මැරිලා. මේ නිසා ලී කසාද බෙදලා නැහැ. එයා සූව බලා ගන්න තීරණය කරලා. ෆෙස්ටිවල් එකේ ඉවරලා ලී ජෝ සහ සූ ගෙදරට එනවා. එයාලා දකිනවා කඩුවක් අතේ තියන් ඉන්න ෂින්. ෂින් කියනවා එයා අදුරට මනුස්සෙක් නෙමෙයි කියලා. එයා මරණ එක තමයි කරන්න තියෙන එකම දේ කියලාත් කියනවා. මේ වෙලාවේ ෂින් ගාන පාරක් ලීට වැදෙනවා. මේ නිසා සූ ෂින්ට ගොරවනවා. මේ නිසා ෂින්ට තේරෙනවා සූටත් මනුස්සයෙක්ගෙන් තියනවා කියලා. ෂින් කියනවා මේ කට්ටියට මම දැන් පොලිසියට කතා කරනවා කියලා. නමුත් ලී කියන හැම කරන්න එපා කියලා. මේ වෙලාවේ ෂින් චෝදනාවක් කියනවා. එයා කියන සූ මාත් එක්ක උසස් පාසලට යන්න එවන්න ඕනේ කියලා. ඔන්න ඊළඟට අපිට වෙන්නනවා සූ උසස් පාසලට ගිහින් කියලා. ෂින් පන්තින ළමයට සූ හඳුනලා දෙනවා. මේ පන්තින වල ළමයට ඉරේර කරන කණ්ඩායම. මේ කට්ටිය සූට කරදර කරන්න පටන් ගන්නවා. මේ අතර පන්ති ළමයි දකිනවා සූගේ හේ කළු බෝල තියෙන්න ඕන තැන නෙමෙයි තියෙන්නේ කියලා. කොහොම නමුත් මෙතනට ලීයවිත් එක හරි ගස්සනවා. මෙතන හිටපු ළමයි බලනවා මොකද්ද ඒ වුනේ කියලා. මේ කට්ටිය බාස්කට් බෝල් සෙල්ලම් කරන ගමන් ඉන්න අතරතුර සූ සොම්බියෙක් විදිහට පරිවර්තනය වෙනවා. මේ නිසා ෂින් ඉක්මනටම බාස්කට් බෝලෙන් සූගේ මුණට දමලා ගන්නවා. මේ වෙලාවේ සූගේ මුණ පැතිලි වෙලා යනවා. ඉක්මනටම ලීයේ සූව අරගෙන යනවා ජෝ ළඟට. ජෝට පුළුවන් වෙනවා ජිල් මාට් එකත් අලකොම හරි මුණ ආයෙත් හරි ගස්සන්න. රෑ වෙලා සූ සහ කිම් කාට් සෙල්ලම් කරනවා. මේ දෙන මේ මොහොත හොඳට එන්ජොයි කරනවා. එකපාරට මෙතනට සූගේ තාත්තා එනවා. මෙයාගේ නම කිම්සන්. කිම්සන් මේ වෙලාවේ සූගේ වීඩියෝ එකක් පෙන්නනවා. ඒකේ තියෙන විදිහට ඕස්ලෑන්ඩ් වල තියෙන ෆෙස්ටිවල් එකේදී කවුරුම හරි සූ වීඩියෝ කරලා සමාජ මාධ්‍ය වලට දාලා. මේ නිසා හැමෝම වගේ දැන් දන්නවා සූ සොම්බික් කියලා. කිම්සන් ඇවිල්ලා තියෙන සූ ගවර්න්මන්ට් එකට බාර දීලා ඩොමිනියන්ස් 100ක තියාගෙන අරගන්න. කිම්සන් කිම්ට බීමට එන්න එකක් ගහනවා. ලීට මේ වෙනකොට ආරංචි ඇවිත් සුව පැහැරගෙන කියලා. කිම්සන් වෙන පාර දිගේ ලී පයින්ම ඇවිදින එනවා. මේ නිසා කිම්සන් ඉක්මනටම කායකේ බේක් තත කරනවා. කොහොනම ලී සහ කිම්සන් ගහ ගන්න පටන් ගන්නවා. ලී ගුටි කනවා දැකපු සූ ආපු තරහත් එක්කම කිම්සන්ව හපා ගන්නවා. මේ වෙලාවේ සොම්බියෙක් වුණු කිම්සන් ලීට ඇටැක් කරන්න එනවත් එක්කම ලී කිම්සන්ව මරලා දානවා. ඔයාලට පෙන්නවා ලී සහ ජෝ ලී කියන අපි ගමෙන් ඈතට යන්න තීරණය කරා කියලා. මොකද එයාලා ප්‍රශ්න ගමට ගේන්න ඕන නැති නිසා. ජෝ ගැන හැම කරන්න ඕනේ නැහැ කියලා. ඒ වගේම එයා කියනවා දැන් හැමෝම සූ සොම්බික් කියලා දන්න නිසා වඩ හිරේ යන්න වෙයි කියලා. ලී කිම්ට ලියුමක් දෙනවා ෂින්ට දෙන්න කියලා. කිම් සහ ෂින් කායක යන ගමන් ඉතින් දකිනවා හමුදාටක් ගොඩක් කියලා ගම පැත්තට යන විදිය. මේ දෙන්නට තේරෙන හමුදාටක් කියන්නේ සූ අල්ල ගන්න කියලා. කිම් ලී දුන්න ලියුම ඇරලා බලනවා. මේක බලද්දි කිම්ට තේරෙනවා මේක ලීගේ උප්පරට්ටියක් කියලා. ලී බොරුවට තමයි ගමෙන් යනවා කියලා තියෙනවා. මොකද කිම් ෂින් ජෝ මේ පස්සෙන් ඈත් කරලා යන්න ඕන නිසා. දාපටෙන් ශනිකව කිම්ගේ නිවස වටරනවා. නමුත් කිටිය හැරෙන්න වෙන කවුරුත් මවා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. අපිට පෙන්නනවා ලීව. එයා ඉන්නේ වෙයා හවුස් එකේ. ලීගේ සැලැස්ම තමයි සුවත් අරගෙන දූපතරට පැන ගන්න එක. නමුත් ප්‍රමාද වැඩි හමුදාපටෙන් වෙයා හවුස් එකත් වටලනවා. ලීට දැන් පැන ගන්න විදියක් නැහැ. එයා වෙයා හවුස් එක ඇතුලේ හිර වෙලා. ලී හමුදාපටෙන් පැහැදිලි කරනවා සුගෙන් කඩවත් කරදරයක් නැහැ කියලා. ඒ වගේම එයා කියනවා සූට තාමත් මිනිස් මතකයන් තියෙනවා කියලාත් එයාට කතා කරන්න පුළුවන් කියලාත් කියනවා. ඊ බැගෑ පැත්තලා මේ කට්ටිය ඉල්ලන සූ මරන්න එපා කියලා. නමුත් හමුදාපටෙන් මේ කිසි දෙයක් අහන්නේ නැහැ. මේ කට්ටිය වෙයා හවුස් එක කඩන්න පටන් ගන්නවා. ඊ සූට පොරොන්දනේව ආරක්ෂා කරනවා කියලා. ලී කියනවා හපා ගන්න කියලා. නමුත් සූ එක කරන්න කැමති නැහැ. ලී කියනවා ස්වර්ගයට යන්න තියෙන එකම මාර්ගය මේක කියලා. එකපාරට හමුදාපටෙන් ඇතුළු වෙලා වෙඩි තියන්න පටන් ගන්නවා. මේ නිසා ලීට වෙඩි වැදිනවා. හමුදාව වෙඩි තියන එක නවත්තනවා සූ අඬනවා දැකලා. ඔන්න අපි අරගෙන යනවා මාස 3කට පස්සේ සිදුවීමකට. සූ හොස්පිටල් එකේ ඉඳන් ඇහැරෙනවා. ડોක්ටර්ස්ලාට පුළුවන් වෙලා සුව කරන්න. මේ නිසා කිම් ෂින් ජෝට සතුට වැඩිකම නිසාම ඇඬෙන. කිම් සුව එක්කගෙන යනවා ලී ඉන්න තැනට. ලීට වෙඩි වදුනත් එයා මෙල්ල නැහැ. නමුත් ලීට තාම වෛද්‍ය ප්‍රතිකාර දෙන ගමන් තමයි ඉන්නේ. ડોක්ටර් කෙනෙක් කියනවා මෙයාලට ලීගේ සටහන් පොතක් හම්බුණා කියලා. ඒ වගේම ડોක්ටර් කියනවා සටහන් පොතේ තිබුණු විතර ලී සුව කරන්න කරලා තියෙන පුහුණුවීම නිසා තමයි සුව ඉක්මනටම සුව කරගන්න පුළුවන් වුනේ කියලා. ලී සටහන් පොතේ අවසාන පිටුවේ වාක්‍ය සටහන් කරලා තියෙනවා. ලී සටහන් කරලා තියෙන සූ හැමදමත් එයාගේ දුවම තමයි කියලා. කාලේ මේ විදිහට ගෙවිලා යනවා. නමුත් ගෙදර ඉන්නේ සූසා කිම් විතරයි. ෂින් සූ ඩාන්ස් කරන වීඩියෝ එකක් කොම එකක ඉන්න ලීට ඇහෙන්න ප්ලේ කරනවා. මේ වෙලාවේ ෂින් දකින්නවා ලීගේ ඇඟිල්ලක් හෙලවෙනවා කියලා. මේ ලස්සන මූවි එකත් මෙතනින් ඉවර වෙනවා.
subscribe 18 යන පුංචි පුංචි support එකක් දෙන්න කියලා ඉල්ලනවා. මේ වගේ සුපිරි සුපිරි මොහොතකින් ආයෙත් ඉක්මනට හම්බෙමු.